අද අපේ YouTube channel එකත් එක්ක එකතු වෙනවා. හලට අපි අරගෙන අවිල්ලා තියෙන්නේ pregnancy period එකේදී අපි කරන්න යන අපේ දෙවෙනි ස්කෑනින් ගැන. ඒ කියන්නේ NTA ස්කෑන් එක ගැන තමයි කතා කරන්න අවිල්ලා තියෙන්නේ අපි. ඉතින් ඔයාලා දන්නවා මගේ VOG තමයි ප්‍රොෆෙසර් ප්‍රබෝධන රණවීර. ඉතින් මගේ NTA ස්කෑන් එක ડોක්ටර් කරේ කොහොමද කියලා වීඩියෝ එකට අපි ඇටච් කරලා තියෙනවා. ඉතින් මුලින්ම බලමු අපි කොයි කාලෙද මේ ස්කෑන් එකට යන්නේ කියලා. සාමාන්‍යයෙන් ડોක්ටර් අපි සාමාන්‍යයෙන් ඔයාලගේ VOG උනත් රෙකමන්ඩ් කරන්නේ සති 12ත් 14ත් අතර තමයි මේ ස්කෑන් එකට යන්නේ කියලා. මොකද මේ ස්කෑන් එක සති 14න් පස්සේ කරලා වැඩක් නැහැ. ඒකෙ හින්දා තමයි සති 14ත් සහ 12ත් අතර යන්නේ කියලා කියන්නේ. ඉතින් මේකෙදි බලන්නේ බබාට ජානමය වශයෙන් මොනවා හරි ලෙඩ රෝග වැළඳිලා තියෙනවද කියලා. ඒත් එක්කම ප්‍රධාන වශයෙන්ම බලනවා බබාට ඩවුන් සින්ඩ්‍රෝම් රෝගය තියෙනවද කියලා. ඉතින් මේක බලන්නේ බබාගේ බෙල්ල පිටිපස්සේ තියෙන තරල ප්‍රමාණය බලනවා. ඒ තරල ප්‍රමාණය වැඩි නම් අනුමාන කරනවා ඒ බබාට ඩවුන් සින්ඩ්‍රෝම් රෝගය ඇති වෙන්න හැකියාව තියෙනවා කියලා. ඒත් එක්කම බබාගේ නාසයේ අස්තිය වැඩිලාද කියලා බලනවා. ඉතින් මගේ රිපෝට් වල තියෙනවා කොහොමද ඒව බැලුවේ කියලා මම ඒව ඔයාලට වීඩියෝ එකට ඇටච් කරලා තියන්නම් කොහොමද කියලා. ඊළඟට තව ඕකේදී අපි බලන්න ආසාවෙන් ඉන්න දෙයක් තමයි අපේ බබාගේ මූණ මොන වගේද කියලා. ඉතින් ඒකත් අපි බැලුවා. බබා එළියට එන්න කලින් අපිට පුළුවන් බබාගේ 3D ෆ්‍රේම් එකක් බලා ගන්න. ඉතින් එකක් තියෙනවා රිපෝට්ස් වල. මෙන්න මේ විදියට තමයි අපිට පේන්නේ මේ ස්කෑන් එකේදී. ඒත් එක්කම කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලනවා ඒ වෙලාවට බබාගේ දිග බලනවා. තව ඩියු ඩේට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා මේ ස්කෑන් එකත් එක්ක කලින් දීපු එකට වඩා. ඒත් එක්කම බබාගේ හાર્ට් බීට් ආයෙ පරීක්ෂා කරනවා. එහෙනම් දැන් බලමු කොහොමද මගේ NTA ස්කෑන් එක ડોක්ටර් කරේ කියලා. ඔන්න හරි. උතර NTA එක ඇත්තටම හොඳයි. බබා ඔලු සමලෙක් ඉන්නවා පේනවද? නෝ සමලලා නෝ ස්කල්. ස්කෑන් එක නවත්තනවා එක. ඒ තමයි සීරීස් එක බබාට කියලා දෙන්නේ නෑ. හරි. ඔන්න ඊළඟට මේ පෙකන වල බලට හරියට යනවා දැක්කද? දැන් පොඩ්ඩක් තියෙනවා මෙතන. හරි වෙනවද? තමයි බබාලා මෙතෙන් බඩවැල් ටික එළියට පැනලා තියෙනවා. ඔන්න එකක් නෑ. ඊළඟට අත් දෙකක් තියෙනවා. ඔන්න කකුල් දෙකක් තියෙනවා. පේනවද? අත් දෙක කකුල් දෙක නැති එක තමයි ඊළඟ අවුල. ඔන්න ඒකත් නැහැ. ඊළඟට මේ කොඳු මාර්ගය. අදිපස්සේ පොලිකදී නවතිනවා. හරිද? කොඳු මාර්ගය හදා මෙතන ලස්සන තියෙනවා. ඔන්න ඒකත් ඉවරයි. ඈ. නගලන්න පිටුත් හොඳයි බබා ඔය විදිහට තව පොඩ්ඩක් මෙන්න මේක ගන්න. මේක කියලා ඩොක්ටර්ස් විනෝසස් කියලා එකක් නෝමල්. ලීසි ඒකට ස්කෑන් එක වෙන අයට පැය භාගයක් විතර හිටපු කොහොමද? බා හොඳයි. හරි. දැන් හાર્ට් එක. ඔබ ඔය ගීටින් තමයි පුළුවන් නැත්තම් බෑ. වයින්ද වස්තුව ගත්ත අපිට උනා ගැහැර වේගය. ටිකක් හොඳයි. හරි. ඊට පස්සේ කැප් ගිලේ දිගේ ඒවා පොඩි දේවල් ටිකක් තියෙනවා බලන්න. ඒක නෝමල්. ඉතින් දැන් හොඳයි. ආයෙ මේක අපි සති 18 කට බලමු ඈ. තුන් පාරක් බලනවා. දැන් බලනවා 18න් බලනවා. ඒක ඔන්න බබා ෂොක් එකේ ඉන්නවා. තවනවල අන්න උඩ පනිනවා.
විසිට් එක විතරයි. ඔන්න සති 12න් ගියාම තමයි ડોක්ටර් මට විටමින් දුන්නේ. ඉතින් දුන්නා ඔමේගා 3 එක දුන්නා. කැල්සියම් එක දුන්නා. යකඩ එකත් එක විටමින් C එක දුන්නා. ඉතින් කැල්සියම් එක උදේට ඔමේගා 3 එක දවල්ටයි. යකඩ එකත් එක විටමින් C එක රෑ කන්න පැයකට කලින් තමයි ගන්න දුන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ NT ස්කෑන් එක උනේ. ඉතින් ඔයාලා කොහොමද ඔයාලගේ NT ස්කෑන් එක උනේ? බබාගේ ඔන්න ඔය විදියට තමයි මගේ NT ස්කෑන් එක සිද්ධ වුනේ. ඉතින් තවත් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ වැදගත් තොරතුරු ඔයාලට දැනගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාලට ගොඩාක් ස්තුතියි.